මේනව ජල සම්පත් මණ්ඩලයට අයත් යාලගේ ඔෆිෂියල් වෙබ්සයිට් එකේ මොන මේනවර මෙයාලගේ රැකියා බැරිතු කීපයක් නිකුත් කරලා තියෙනවා. මේව මොනවද කියන එක අපි කෙනෙක් කතා කරමු බලන්න. මෙතන පළවෙනි එක ජල සම්පත් මණ්ඩලයේ පරිසර අමාත්‍යාංශයට අදාළ පුරප්පාඩු කීපයක්ම දාලා තියෙනවා. කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමත කරන ලද පහත පුරප්පාඩු සඳහා ශ්‍රී ලංකා පුරවැසියන්ගෙන් අයදුම්පත් කරනවා කියලා. මේකට ඉල්ලනවා මේකෙදී කළමනාකරු ප්‍රසම්පාදනය කියන පර්චේසින් පැත්තේ ප්‍රවාහන සැපයුම් නිලධාරී, විමර්ශන නිලධාරී, විදුලි කාර්මික සහ කාර්යාල සහායක කියන තනතුරු කීපයකටම ඉල්ලනවා මේකට අදාළව. ඉතින් මේ සඳහා වැඩි විස්තර මේකට කියන www.rb.lk කියන එකට අදාළව තියෙනවා කියලා 2026 මැයි මාසේ 8 වෙනිදාට කලින් මේ සඳහා යොමුපත් යොමු කරන්න ඕන. මෙන්න මේ කියන පල්ලෙය දීලා තියෙන ලිපිනේට. ඉතින් මේ සඳහා අවශ්‍ය සුසුකම් ටික මම පෙන්නන්නම්. ඔයාලට මේකේ link එකත් මම description එකේ දාන්නම්. මේකේ පල්ලෙයට ගියාම මෙතන තියෙනවා download full details කියලා. මේක මම ක්ලික් කරලා පස්සේ මෙන්න මේ වගේ තැනකට එනවා. බලමු මේ රැකියා බැරි සඳහා අවශ්‍ය සුසුකම් මොනවද කියන එක. ඉතින් පළවෙනි එක තමයි මැනේජර් ප්‍රොකියුමන්ට් එකට සඳහා වෙන එක්ස්ටර්නල් කැන්ඩිඩේට්ස් කියලා කියන්නේ බාහිර අයදුම්කාරයෙක් නා ඉන්ටර්නල් කැන්ඩිඩේට්වා රජිස්ට්‍රේ කරන කෙනෙක් නා. ඉතින් බාහිර අයදුම්කාරයෝ වෙකිරිදලා මම ඒ ටික වට විශේෂයෙන්ම කතා කරන්න. ඉතින් මැනේජර් ප්‍රොකියුමන්ට් පැත්තට වඩා බැචලර්ස් ඩිග්‍රී එකක් ඕන වෙනවා. සප්ලයි චේන් මැනේජ්මන්ට්, ලොජිස්ටික් මැනේජ්මන්ට්, බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන්, බිස්නස් මැනේජ්මන්ට්, accountancy, commerce or any other degree learned to the subject area of the post which is recognized by the UGC. ඉතින් මේ පැත්තට උපාධියක් තියෙනවා. ඒකට එක්කම minimum of 1 year post qualifying experience in relevant field of the post after obtaining a first degree වගේ පළවෙනි උපාධිය ගත්තට පස්සේ ඔයාලට අවුරුද්දක පළපුරුද්දක් තිබුණා නම් මේකට ඇති. ඊට පස්සේ මේකෙදි කියනවා transport logistic officer ගන්නවා කියලා. external candidate නම් bachelor's degree එකක් තියෙනවා transport and logistic management පැත්තේ UGC එක recognize කරගත්ත. ඉතින් මේකෙදි එක්ස්ටර්නල් එක්ස්පීරියන්ස් එකක් සම්බන්ධයෙන් කතා කරන්නේ නැහැ. වයස අවුරුදු 22ත් 45ත් අතර වෙන්න ඕනේ කියලා මේ කට්ටිය කියනවා. ඉන්වෙස්ටිගේෂන් ඔෆිසර් ගන්නවා බැචලර්ස් ඩිග්‍රී එකක් තියෙන්න ඕන. ඔයාලට UGC එක අනුමත කරපු. එහෙම තියෙනවා නම් ඔයාලට මේකට අයදුම් කරන්න පුළුවන්. මේකෙත් වයස අවුරුදු 22ත් 45ත් අතර වෙන්න ඕනේ කියලා කියනවා මේකෙදි. ඊට පස්සේ තියෙනවා ඉලෙක්ට්‍රීෂියන්ස් ලා ගන්නවා මේ කට්ටිය. මේකේ කියන වොකේෂනල් වලට එක්ස්ටර්නල් කැන්ඩිඩේට්ස් ලාට තියෙනවා මෙන්න මේකේ having obtained professional certification not below than the national vocational qualification level 4 කියන විදිහට හතරට නොඅඩු සහතිකයක් වාට තියෙන්න ඕන. මේ පැත්තේ ඔන්න එහෙම තියෙනවා. මේකට අයදුම් කරන්න පුළුවන්. ඉන්ටර්නල් කැන්ඩිඩේට්ස් කියන දැනට ඔයාලට රජයේ සේවය කරන කට්ටියට මේක අදාළ වෙන්නේ. ඊට අමතරව වයස අවුරුදු 18ත් 45ත් අතර වෙන්න ඕන. බාහිර අයදුම්කාරයෙක් නම් ඉතින් අපේ ලිමිට් එක ඇවිල්ලා රජයේ සේවය දැනට ඉන්න කට්ටියට අදාළ වෙන්නේ නැහැ කියලා කියනවා. ඔන්න කාර්යාල සහායක තනතුර සඳහා ඔයා අයදුම් කරනවා නම් මේ ඔෆිස් එක කියන එක. ඉතින් වාට මේක සඳහා අවශ්‍ය වෙන්නේ persons who have set for the GC O level examination. ඉතින් අවශ්‍යසකම් විදිහට ඉල්ලන්නවාට O level පාස් වෙන අවශ්‍යතාවයකුත් නැහැ. O level වල ලියන තිබුණා නම් ඇති මේකට. ඒ වගේම වයස අවුරුදු 18ත් 45ත් අතර තියෙන කට්ටියට මේ සඳහා අයදුම් කරන්න පුළුවන් කියලා කියනවා. මේ සඳහා කාර්යාල සහායක තනතුරු 4ක් තියෙනවා කියලා මේ කට්ටිය කියනවා. ඉතින් මේකට අමතරව මේ කට්ටිය ජෙනරල් කන්ඩිෂන් එක නැත්නම් මේ හැම රැකියාවකටම අදාළ සුසුකම් තියෙන්න ඕන කියනවා පොදුවේ. මෙන්න මේ කියලා කට්ටිය ශ්‍රී ලංකාවේ සිටිසන් කෙනෙක් වෙන්න ඕන. සැලරි විල මැනේජ්මන්ට් සර්කියුලර් කියනවා කියලාත් මේ කට්ටිය කියනවා. ගවර්න්මන්ට් රජයේ අනුමත දීම නම් මේ කට්ටිය දෙනවා කියලාත් කියනවා. ඒජ් ලිමිට් එක රජයේ සේවය කරන කට්ටියට අදාළ වෙන්නේ නැහැ කියලාත් කියනවා. ඊට පස්සේ the title of the post applied for the to be stated on left hand corner of the envelope පිරිවා මේක යවන්න ඕන. ලියාපදිංචි තැපැලින් යවන්න. මෙන්න මේ chairman water resource board 40 සෝටිං නාවල් රෝඩ් කොස්වත්ත රාජගිරිය කියන එක ලියාපදිංචි තැපැලින් යවන්න. මේකට වම් කෙළවරේ අනිවාර්යෙන් ලියාපදිංචි යවනවා. ලියුමේ උඩ දාලා යවනවත් යවන තනතුර මොකක්ද කියන එක මේක මේ මාසේ 8 වෙනිදාට කලින් යවන්න. ඉතින් ඔයාලගේ application giving biodata with copies of certificate and the names and address of those reference දීලා. ඉතින් මේ සඳහා අයදුම් පත්‍රය විශේෂයෙන් මේකට අයදුම් පත්‍රයක් දීලා නැහැ. ඔයාලට කැමති වාටගේ අයදුම් පත්‍රය බයෝඩේටා එකක් ඔයාලට හදලා වගේ සර්ටිෆිකේට් එකක් ඔයාලට අනිවාර්යයෙන්ම අයදුම් පත්‍රය ඔයාලට non related reference ලා දෙන්න දාන්න ඕනේ. ඉතින් මේවා සම්බන්ධයෙන් මම ඊට කලින් වීඩියෝස් වල කතා කරලා තියෙනවා. ඉතින් එහෙම දාලා ඔයාලට මේකට අයදුම් කරන්න පුළුවන්. ඔන්න මේකේ link එක මම ඔයාලට description එකේ දාන්නම්. ඔයාලට ගිහලා බලන්න පුළුවන්. මෙන්න මේ water resource board එකේ ජල සම්පත් මණ්ඩලයේ මේ රැකියා බැරිතු. ඉතින් දැනට මේ රැකියා බැරිතු ටික තමයි මේ වෙනකොට තියෙන්නේ. ඉතින් ඔන්න කැමැත්තක් තියෙනවා නම් ජල සම්පත් මණ්ඩලයේ වැඩ කරන්න කැමති නම් දාලා අයදුම් කරලා බලන්න. ඉතින් මගේ ලින්ක් එක හම්බුනේ.